මම චමින්ද ගන්නම්බේ මම හෙඩ් ඔෆ් IT වැඩ කරේ අබාන්ති ඉලෙක්ට්‍රිකල්ස් එකේ. ඒකේ ඉන්නකොට මට හිතුණා මොනවා හරි මේ සමාජීය ප්‍රශ්නයක් තියෙනවා ළමයි පන්ති යනවා කියලා පන්ති යන්නේ නැහැ. ඒ දෙන මුදල් ඒ වෙනුවෙන් යොදවනවාද කියලා මොකක් හරි මේ තාක්ෂණය උපයෝග කරගෙන මේකට මොනවා හරි විසඳුමක් හොයන්න ඕනේ කියලා. ඒ ඔස්සේ කල්පනාකාරී තමයි මම මේ තීරණය කරේ ටියුෂන් පන්ති වලින් ගොඩක් ටියුෂන් යනවා කියලා මේ වුණා. මම පස්සේ මේ කාඩ්බෝඩ් කාඩ් එක අයින් කරලා මේ වගේ ඩිජිටල් කාඩ් එකක් හඳුන්වා දීලා මොබයිල් ඇප් එකක් හදුවා මේ වැඩේ ක්‍රියාත්මක කරන්න. දැන් ගුරුවරයාගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම ගුරුවරයාට ඕනේ අත්‍තරම ළමයින්ගේ ඇටෙන්ඩන්ස් මාක් කරගන්න. ඒ වගේ මේ පන්ති ෆීස් කිව්වද ගිය මාසෙට කිව්වද මේ මාසෙට කිව්වද කියලා මුදල් දැනගන්න. කල්පනා කරන. අන්තිමේට මාසයේ අවසානයේ දවස් අන්තිමේදී ගුරුවරුන්ගේ ඒ අදාළ පන්ති ෆීස් ගෙවන්න ඕනේ. ඒ අදාළ ප්‍රතිශතය අඩු කරගෙන. ඔන්න ඕකට ක්‍රමවේදයක් තමයි මම මේ නිර්මාණය කරේ. මම නිර්මාණය කරනකොට 2013 මට ඇත්තටම NFC ෆෝන් එකක් තිබෙත් නැහැ ඒ කාලේ. NFC තියා Android ෆෝන් එකක් තිබෙත් නැහැ. මම දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ මේ මොබයිල් ෆෝන් එකකින් මේ ඇටෙන්ඩන්ස් මාක් කරන්න ඇප් එකක් නිෂ්පාදනය කරා. ඒ වගේම ටෙල්කෝ පාර්ට්නර්ස් හරහා ලංකාවේ තියෙන දෙවන්තම සමාගම් හතරත් එක්ක දැන්ට තියෙන ඩයලොග් මොබිටෙල් එයාටෙල් හච් ඒ හතරෙම වැලියු ඇඩඩ් සර්විස් එකක් විදිහට. නිවුස් ඇලර්ට් එකක්. අපි නිවුස් ඇලර්ට් එකට රෙජිස්ටර් වුණාම SMS එකක් එන්නේ ඒහා සමානව ඇටෙන්ඩන්ස් මාක් කරපු සැනින්ම දෙමව්පියන්ගේ ෆෝන් එකට ඇඟිලි තුරට මැසේජ් එකක් යන නිර්මාණය කරා. ඕක තමයි මගේ නිර්මාණය. මට මේ වෙනකොට ඒකට සම්මාන 5ක් හම්බෙලා තියෙනවා. 2018 වෙනකොට මට සම්මාන 4ක් කළා. 2018 දී මම සිරස කොටියක් වටින දවසකට ගිහලා ෆයිනල් වෙනකම්ම මම ආවා. ඒකෙදි මට ආයෝජකයෝ මේකට මුදල් ආයෝජනය කරා. දැන් ඇත්තටම ලංකාවේ දෙවන්ත සමාගම් කීපයකම පුද්ගලයෝ මේකට දායක වෙලා තියෙනවා. මට දැන් IT 165යි 135ක් ඇත්තටම වග කියන්න තව දෙවන්ත සමාගම් 5ක් තියෙනවා මා එකතු කියන්නේ. ICT ආයතනය මට 2018 දී ස්පයිරලේෂන් ප්‍රෝග්‍රෑම් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකෙදි ඇත්තටම 1 මිලියන් මට ඒ කාලේ දුන්නා. හැබැයි ස්ටෙප් බයි ස්ටෙප් දුන්නේ මේක ඊළඟ ලෙවල් එකට ගෙනියන්නේ කොහොමද? මේක බ්‍රෑන්ඩින් කරන්නේ කොහොමද? ඇත්තටම මම ඒ කාලේ මේක කරනකොට බ්‍රෑන්ඩින් කියන වචනේ විතරයි අහලා තියෙන්නේ. මොකද්ද මේකෙන් වෙන්නේ කියලා දන්නේ. ICT ආයතනයෙන් මට ඇත්තටම උදව් කරා. ඒහා අත දෙන්නේ නැහැ කියන්න බෑ. හැබැයි තමන්ගේ උනන්දුව තියෙනව නම් ඉලක්කය තියෙනව නම් ඒ ඉලක්කයට සමා කර ගන්නට පුළුවන්. අභියෝග ආවා. අභියෝග සෑහෙන සංඛ්‍යාවක් ආවා. ඒ හැම අභියෝගයකට එකම මයිල්ස්ටෝන් එකක් දාගත්තා. මම කොහොමද මේකට මේව කරන්නේ කියලා. මම සාමාන්‍යයෙන් උදේ පාන්දර නැගිට්ටම ඩේලි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න. ඒක මනසින් හදන්නේ. එක්ක රැට ඒක හදනවා. ඒක උදේ පාන්දර නැගිටලා තේක බොනකොට හිතනවා මම අද දවසේ මොකද්ද කරන්න කියලා. මගේ වීක්ලි ප්ලෑන් එකක් තියෙනවා, මන්ත්ලි ප්ලෑන් එකක් තියෙනවා, මාස 3 ප්ලෑන් එකක් තියෙනවා. ඒ ඔස්සේ මයිල්ස්ටෝන් වලට ගියාම ඕනම දෙයක් ඕනම මිනිහෙකුට කරන්න පුළුවන්. මම විශ්වාස කරනවා ජයග්‍රහණයකට කාරණා තුනක්. එකක් තමයි දැනුම, ආකල්ප හැකියාව. දැනුම, ආකල්ප හැකියාව. මේ තුන එකට බැඳුනොත් ඕනම ගමනක් යන්න පුළුවන්. ජීවිතේ ඕනම දෙයක් සාර්ථක කරගන්න පුළුවන්. දැන් මට හිතුනොත් එහෙම මොනවා හරි දෙයක් නැහැ. මගේ අතේ රුපියල් 1000ක් තියෙනවා. මට පුළුවන් දඹුල්ලට ගිහිල්ලා ඕනනම් කොමුඩු ගෙඩි පහ මම රුපියල් 100ට ගෙනල්ලා මම යක්කල පොලේ දාලා 150ට 120ට විකුණන්න පුළුවන්. ඊට වඩා හොඳයි කියලා මම යෝජනා කරනවා කොමුඩු ගෙඩිය ගෙනල්ලා අයිස් කැට ටිකක් දාලා අයිස්ක්‍රීම් පොඩ්ඩක් දාලා ඒක රුපියල් 250ට විකුණන්න පුළුවන්. අන්න එතන වෙනස් වෙන්න ඕනේ. සිතුවිලි. ඒ කියන්නේ කරන දේම නොකර මොකක් හරි දෙයක් වැලියු වැඩඩ් දෙයක් එකතු කරා නම් අන්න එතන වියසාකත්වය වෙන්නේ. ඩිමාන්ඩයක් එන්නේ. අන්න ඒකයි හදන්න ඕනේ. කොහුලනුවක් ගත්තත් කොහුලනුවට අඩුම ගානේ පාට ටිකක් දාලා වෙන මොන හරි ඩෙකරේෂන් එකක් දාලා අලුත් නිර්මාණයක් කරන්න. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. මට ඇත්තටම කියන්න තියෙන්නේ මේක ගොඩක් වෙලාවට මගේ කස්ටමර් බේස් එකේ වෙන්නේ ගුරුවරයා. ගුරුවරයාට මම ගුරුවරුන්ට ඒ කියන්නේ අධ්‍යාපන ආයතන පවත්වා යන හිමිකරුවන්ට තමයි මම කියන්නේ මගේ ආයතනයේ සුපර් බිස්නස් සොලියුෂන් ගම්පහ තියෙන්නේ මගේ කන්ටැක්ට් නම්බර් එක 073 300 257 ඕනම වෙලාවක අමතන්න පුළුවන් අපේ මේක රිමෝට් ඇත්තටම වැඩ කරන්නේ අපිට කාඩ් ඩිසයින් එක හදුවට පස්සේ කාඩ් ඩිසයින් එකකින් ඇප්රූවල් එක හමු වුණාට පස්සේ චීනෙන් නිෂ්පාදනය කරලා මේ කාඩ් ගේන්නේ සති දෙකක් ඇතුළත අපිට සිස්ටම් එක ලයිව් ඔන් බෝඩ් කරන්න පුළුවන් මම මේ වෙනකොට කතරගම ඒ වගේ රූරල් ඒරියා රිමෝට් ඒරියා වල පොළොන්නරුවේ ඕන තරම් මේක සිස්ටම් එක දාලා තිනවා මම ඇත්තටම ගිහිල්ලා නැහැ විනාඩි 2 වීඩියෝ 3ක් යවනවා කෝල් එකක් දෙලා විනාඩි 5 සිස්ටම් එක අපෙන් රනින් තත්ත්වයටපත් කරලා තියෙනවා. ඇත්තටම මම මනි බෑක් ගැරන්ටියක් දෙනවා. ඔය මං කිව්ව කාරණා ඇටෙන්ඩන්ස් මාක් කරලා පේමන්ට් එක අරගෙන ගුරුවරුන්ගේ පේ ෂීට් එක හැදෙන්නේ නැත්තම් ඔය කියන ප්‍රධාන ෆන්ක්ෂන් තුන. ඒ කාරණා තුන මාස දෙකක් ඇතුළත ටෙස්ට් රන් එක දාලා කිව්වොත් එහෙම මං කිව්ව දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා මං අනිවාර්යෙන් 100% මනි බෑක් ගැරන්ටියක් දෙනවා. හැබැයි මං එහෙම චන්ඩියාවයි කියන්නේ මං දන්නවා මට එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ හරමුණෙන් මං කියන්නේ මොකද මම මේ වෙනකොට ලක්ෂ 3කට වැඩිය මේ වෙනකොට කාඩ් දීලා තියෙනවා. ආයතන ගත්තොත් එහෙම 260ක් විතර දැන්ට රන් වෙලා තියෙනවා. ඒ නිසා මං මේ චන්ඩියාවයි කියන්නත් හේතුව ඒක තමයි. අපි බේසික් ලයිසන් එකක් විතර රුපියල් 45000ට දෙන්නේ. ළමයි 200ට වැඩි නම් 1000ක් වෙනකම්. 200ට අඩු ගුරුවරුන්ට සාධාරණයක් වෙන්න ඕන නිසා මම කරන්නේ ඒකෙන් භාගයයි ගන්න. කියන්නේ 22500. ඒ 22500 හරි 45000 හරි ගෙවන්නේ එකපාරයි. හැබැයි ඊට පස්සේ අපිට මන්ත්ලි පේමන්ට් එකක්වත් ඇනුවල් පේමන්ට් එකක් නෑ. එකම මුදලකට තියෙන්නේ. එයාට කොස්ට් එක කාඩ් එකට යන රුපියල් 300ක් හෝ 400ක් වෙන උපදා. ගොඩක් වෙලාවට 300ක් තමයි කාඩ් එකේ කොස්ට් එක වෙන්නේ. හොඳම උදාහරණේ මේ සම්බන්ධව මගේ Facebook page එකට ගියාම මගේ ගුරුවරු ඕන තරම් කමෙන්ට් කරලා තියෙනවා. මේ අවුරුදු 11ටම මම දුන්න සර්විස් එක මගෙන් නෙමෙයි අත්‍තරම ගුරුවරුන්ගෙන් එහුණා. ඒක වඩා වටිනවා. අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.